අපි මුලින්ම මේකට මේ ඕක එකට තෙල් ටිකක් දාගෙන හොඳට රත් කරගමු. මොකද මස් ටික බැද ගන්නවා නේද. දැන් තෙල් ටික රත් වෙගෙන ඉන්නේ. දැන් මම මුලින්ම කරන්නේ මේකට මේ සොසේජස් කරලා චිකන් සොසේජස් කරලා කරන් තියෙන්නේ. ඒක දාගෙන ඒක පොඩ්ඩක් බැද ගන්නවා. මෙන්න මේ ගන්න බැදගත්ත පස්සේ දැන් අපි සොසේජ් ටික අයින් කරගමු. ඊළඟට මම මේකට දාගන්න තම්බගත්තු කුකුල් මස් ග්‍රෑම් 300ක් කියලා ගන්න තියෙනවා. පොඩි කෑල්ලකට කපාගෙන තියෙන්නේ මේ ටික දාගෙන මේ ටික හොඳට බැද ගන්නවා. කුකුල් මස් ටික මෙන්න මේ ගන්න බැදුනන් පස්සේ අපි ඕකෙන් අයින් කරගමු. ඊට පස්සේ මම මේකට දාගන්නවා පොඩි ඉස්සෝ ග්‍රෑම් 200ක් විතර දාගන්නවා. දැන් ඉස්සෝ ටිකක් ගන්න බෙදලාදී මෙන්න මේ ගන්න බෙදුනට පස්සේ අපි ඉස්සෝ ටිකක් තෙලෙන් අයින් කරගමු. ඉස්සෝ ටිකක් බෙදගත්තට පස්සේ දැන් මම මේකට එකතු කරගන්නවා. ඒ තෙලටම මස් ඉස්සෝ තේරෙන් බැදගත් තෙලට චොප් කරලා සුදුරුණු බික් 3ක් විතර. එකතු කරගෙන මේ විදිහට පොඩ්ඩක් හොඳට අපි ෆ්‍රයි කරගමු. ඒ විදිහට පොඩ්ඩක් ෆ්‍රයි වෙනකොට දැන් මම මේකට එකතු කරගන්නවා මේ විදිහට කැරට් ටික. ඒත් එක්කම ලීක්ස් ගහේ කොළපාර කොටස විතර මම අරන් තියෙන්නේ. ඊට පස්සේ මේ පොඩ්ඩක් වැඩි දින්දේ අත්වල විතර පොඩ්ඩක් ෆ්‍රයි කරගමු. දැන් මම මේකට එකතු කරගන්න බත් ටික. මම බත් ග්‍රෑම් 400ක් අරන් තියෙනවා. බත් ටික දාගත්තට පස්සේ මම මේක දාගන්නවා ගම්මිරිස්. මේක මේ රස අණුව සැර අණුව වෙනස් වෙනවා ඔයගොල්ලන්ගේ මේ කැමැත්ත අනුව ඔයගොල්ලන්ට අඩු වැඩි කරගන්න පුළුවන්. ලුණු පුඩි ඒත් එක්කම මේකට චයිනීස් රසට ඕනින්න මම මේ MSG 300ක් විතර එකතු කරගන්නවා. කැමති නැත්නම් එකතු කරගන්න නැතුව මේ සාමාන්‍ය විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට මම අර බැදගත්තු ඉස්සෝ කුකුල් මස් සොසේජස් ටික මෙහෙම එකතු කරගන්නවා. දැන් මේක අපි වැඩි ගින්දරේ විනාඩි 3ක් විතර හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. විනාඩි 3ක් විතර විතර හොඳට මේ කලවම් කරගත්තා පස්සේ කලවම් කර මේ ෆ්‍රයි කරගත්තා පස්සේ අපේ මේ මික්ස් රයිස් එක ලෑස්ති. ඉතින් මෙන්න මේ විදිහට තමයි බීෆ් පෝක් කන්න නැති කෙනෙකුට රසවත් විදිහට මික්ස් රයිස් එකක් හදාගන්න චයිනීස් විදිහට. ඉතින් දැන් බලමු කොහොමද මේක පිළිගන්නන්නේ කියලා.